2001 35 වෙනි ප්‍රශ්නේ. මොකද්ද තියෙන්නේ? මෙන්න මේ වගේ ළමයෙක් කිලෝ 20ක ළමයෙක් තප්පරයට මීටර් 3ක උපරිම ප්‍රවේගයකින් ඔන්චිල්ලාවක් පදිනවලු විවර්ත කරලා තියනවලු මීටර් 3කින්. එක ලණුවක දිග මීටර් 3යි. අපෙන් අහන්නේ මේ එක තන්තුවක ආතතිය. එතකොට මේ ඔන්චිල්ලාවක් පැදීම කියන එක ඔයාලට තේරෙන්න ඕනේ වෘත්ත චලිතයේ කොටසක්. අපි දන්නවා උපරිම ආතතිය එන්නේ මෙන්න මේ පල්ලහැම තැනදී. ඒ පල්ලහැම තැනදී මෙයා තප්පරයට මීටර් 3යි නම් මෙයාගේ බර එනවා පල්ලහැට mg උඩට එනවා ආතතිය. එතකොට ආතතියට සමාන වෙන්නේ මෙයාගේ ස්කන්ධයයි කේන්ද්‍ර අභිසාරී බලයයි. m v වර්ගයේ බෙදීම r කියන එක. හැබැයි දැන් මේ ආතතිය දෙන්න ලණු දෙකක් ඉන්නවා. එතකොට එකක ආතතිය මම t කියලා ගත්තොත් අනිත් එක t වෙලා මෙයා 2යි t වෙනවා. එතකොට මෙයාගේ ස්කන්ධය 20යි නම් බර මෙතනින් එනවා 200ක් කියලා. ඒ වගේම මෙතන අරය මේ ලණුවේ දිගට සමානව අරය 3ක් වෙද්දී ප්‍රවේගය උපරිම ප්‍රවේගය 3 වර්ගය 9ක් වෙලා මේ දෙන්න බෙදුනහමත් ආයේ එන්නේ 3යි. ඒ 3 ස්කන්ධයෙන් 20න් වැඩි කරාම මෙතනින් එන්නේ 60යි. එතකොට 200ට 60ක් එකතු කරාම 260 සමාන වෙනවා 2යි t ට. එතකොට t කියන්නේ 130ක් නිව්ටන්. එක තන්තුවක ආතතිය 130යි නිව්ටන් වෙනවා. එතකොට මෙයාට උත්තරේ අපිට 1 කියලා ගන්න පුළුවන්.